Hi, welcome back to my YouTube channel. අද මම මගේ අද ප්‍රස් vlog එක Hi, welcome to my YouTube channel. ඉතින් මගේ අද මම මේ කරන vlog එක මගේ ප්‍රස් vlog එක මට experience එකක් ලබා ගන්න වගේ සහ මගේ ඉදිරි කටයුතු කරගන්නකොට ඒවා එකතු කරන මෙමරිස් විදියට මම මේ vlog එක පටන් ගන්නවා මේ vlog එක සහ ඉදිරියට ගෙන vlog ඉතින් මම ඉස්සර වෙලාම කියන්න ඕනේ මගේ අතින් අඩුපාඩු තියනවා නම් මගේ හැදෙන්න දේවල් තියනවා නම් ඒ කියන්නේ මේ vlog එක ඇතුලේ ඒ වගේ තියනවා නම් මට කමෙන්ට් එකකින් විස්තර කරන්න ඔයගොල්ලෝගේ දේවල් මම එතකොට ඒ ටික හදා ගන්න උත්සාහ කරන්නම් මුල් වතාව නිසා YouTube එකට අඩුපාඩු තියෙන්න පුළුවන් ඒක නිසා අඩුපාඩු තියෙනවා නම් කමෙන්ට් එකකින් මට ඒක කියන්න. තෙරුවන් සරණයි කියලා. මේන මෙතනින් අස්සම් කරන්න. ඒවල් මගේ ජීවිතේ කොහොමද ගත වෙන්නේ කියලා ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න ආසයි. ඒක නිසා මම vlog එකක් පටන් කරන්න පටන් ගත්තා. අද මට වැඩ වගේක් තියෙනවා. ඒ ටිකත් කරලා කරගන්න විදිය ඔයගොල්ලොත් එක්ක මම ෂෙයා කරගන්නම්. Emotional damage. ඉතින් මුලින්ම මම දැන් නැගිට්ටේ කියන්න ඕනේ. මොකද මම බිසි කෙනෙක් මම ක්ලාස් කරනවා. ඒක නිසා මට ඉවර වෙද්දි ක්ලාස් 1-2 විතර වෙනවා ක්ලාස් කරද්දී. ඊට පස්සේ මගේ වැඩ තියෙනවා කරගන්න. ඒක ඔක්කොම කරලා නිදාගද්දි 3 පාන්දර 3 වගේ වෙනවා. ඒක නිසා පොඩ්ඩක් නිින්දත් අවශ්‍ය නිසා රැට දවල් වෙනකම් පොඩ්ඩක් නිදා ගන්නවා. ඉතින් දැන් තමා නැගිට්ටේ. නැගිට කියන්නේ දැන් වෙලාව 10යි. නැගිටලා මුලින්ම මම ගිහලා මූණ සෝදගත්තා. සෝදගෙන ඉවරලා මේ මම මගේ දවස පටන් ගන්න ඕනේ. ඉතින් මගේ දවස පටන් ගන්නෙ මම මෙහෙමයි. මගේ රූම් එක ඉස්සර වෙලා ක්ලීන් කරගන්න ඕනේ. නැත්නම් ඉතින් මගේ දවස පටන් ගත්තේ නෑ වගේ තමයි. Okay. හරි. එහෙනම් මේ vlog එකත් එක්ක දිගටම රැඳී සිටින්න කියලා ආරාධනා කරනවා ඔයගලන්ට. आजा मेरी ककड़ी आजा मेरी ककड़ी මෙහෙම තමයි මං රූම් එක ක්ලීන් කරගත්තේ. ඉස්සරහ බෙඩ් එක හදලා බෙඩ් ෂීට්ස් ටික මාරු කරලා මං උදේ මම රෑ වැඩ කරපු ටේබල් එකේම අස් කරලා ওই විදියට තමයි පිළිවෙලට රූම් එක මං හදාගත්තේ. ඔක්කොම වැඩ ටික ඉවර කරලා ඉවර වෙලා මම උදේ කෑම එක කන්න පටන් ගත්තා. ඊට පස්සේ මට තියෙන වොෂ් එකක් එහෙම දාගෙන ඉවර වෙලා මගේ රට යන වැඩේට තියෙනවා මට අවශ්‍ය ડોකියුමන්ට් වගේක් තියෙනවා ට්‍රාන්ස්ලේට් කරගන්න. ඒකට මේ යන ගමන් දැන් ඉන්නේ මට යන්න ඕනේ ගාලු කොටුවට. ගාලු කොටුව ළඟ තියෙන උසාවියකට තමයි යන්න ඕනේ. මගේ නංගිලා දෙන්නා අම්මයි තාත්තයි අද ගෙදර හිටියේ නෑ මේ කට්ටිය ඉස්කෝලේ යනකොට. ඉතින් මගේ වැඩේට අද මම මේ දෙන්නවත් එක්කගෙන ආවා. ඉතින් කතාවෙන් කතාව ගාල්ලට ආවා අපි. ගාල්ල කියන්නේ හරි ලස්සන නගරයක් නේද? ගාල්ලේ මට නම් තියනවා මතක ගොඩාක් ගාල්ල නගරේ. ඉතින් ඔහොම ගාල්ලෙන් එන්ට්‍රි එක වෙලා අපි ආවා අපේ ලෝයර් හම්බෙන්න. ලෝයර් කිව්වා පාර මේ කමියුනිකේෂන් එකට දීලා අදාළ ડોකියුමන්ට් ට්‍රාන්ස්ලේට් ටික දීලා කමියුනිකේෂන් එකේ ડોකියුමන්ට් ට්‍රාන්ස්ලේට් එක වෙන ගමන් අපි කෝල් එකක් බිව්වා මේ තියෙන රසනෙත් එක්ක. 2000 years later. මම ආපු වැඩේ කරගෙන දැනට ඉවරයි. අදට මම vlog එක අවසන් කරනවා. ඉතින් ඉදිරියට ලස්සන vlog එකක් අරන් එනවා. ඒක නිසා මාව subscribe කරලා තියාගෙන ඉන්න. එහෙනම් මාව ආගෙන හිටියට බලාගෙන හිටියට ඔයගොල්ලන්ට ගොඩාක් ස්තුතියි. හැමෝටම බුදු සරණයි. Sorry, it's DJ.